මොහොතකින් පසුව බෝනික සමග කතා කරන්නට අවස්ථාව නිම්නාට උදා විය. මද වේලාවක් බෝනික සමග නිම්නා කතා බහ කළාය. ඒ කාලය තුළ ඇය මිලදීගත් කවි පොත්වලද බෝනිකගේ කටුවස්සන සටහන් කරගන්නටද ඇය අමතක නොකළාය. නිම්නාව සොයමින් සිටි මාලකද ඇය තම පියා සමග කතා බහ කරමින් සිටින දැක එතැනට පැමිණියේය. ඒ අතර බෝනික සමග ඔහුගේ සමකාලීන මිත්‍රයන් දෙදෙනෙකු කතා කරන්නට පැමිණි බැවින් ඔහු ඔවුන් සමග ශාලාවේ වෙනත් ඉසව්වකට ගියහ. නිම්නා, තව ටිකකින් මෙතන වැඩ ටික ඉවරයි. අප්පච්චි නම් තව වැඩකට යනවා. මා තව පැය භාගයකින් විතර ගෙදර යන්න ඉන්නේ. ඒ නිසා මට පුළුවන් ගෙදර යන ගමන් ආවත් ඩ්‍රොප් කරන්න. අනේ එපා සර්ටත් මේ වැඩ එක දැන් මහන්සි ඇතිනේ. ඒ නිසා මං කැබ් එකක් දාගෙන යන්නම්. මාලිකගේ හිත නොරිදෙනසේ යුවතිය වද නැමුණුවාය. මට මොන මහන්සියක්ද? බොරුවට කැබ් දාන්න ඕන නෑ. මං එක්කන් යන්නම්. නිම්නාගේ සුන්දර රුවදුටුව මොහොතේ පටන්ම මාලකගේ හිත තවත් ආදරයෙන් පිරී ගියේය. ඒ නිසා ඇය සමග නිදහසේ කතා කරන්නට ලැබෙන අවස්ථාව මගහැර ගැනීමට මාලක අකමැති විය. ඒත් යුවතිය තවත් යමක් කියන්නට මුව විවර කළාය. ඒත් නෙමේ ඉන්න එච්චරයි. ඔහු අමුතුම ස්වරයකින් නිම්නාට පවසා එතනින් පිටව ගියේය. මාලකගේ වදනවල තිබුණි ඉල්ලීමකට එහා ගිය අනකිරීමක්ය. ඒ නිම්නාගේ හිතට අමුත්තක් එක්කලාය. ටික දිනක පටන් මාලකගේ හැසිරීමේ වෙනස්කමක් යුවතියට දැනී තිබුණාය. ඔහු ඕනෑවටත් වඩා අයට සමීප වෙන්න දරන උත්සාහය යුවතියට ඇති කළේ අපහසුවක්. ඒ බව අද ඔහු කළ කතා බහෙන්ද යුවතියට තවත් වැටහුණාය. දැන් මම ගෙදර යන්නේ. මාත් එක්කම යන්. අනපේක්ෂිත මොහොතක යුවතියට පිටුපසින් නැසුණු ගැඹුරු කටහඬට ඇය හැරී බැලුවාය. ඒ සිටියේ රකිතය ඔහු